අයංකෝපන මාගන්ධිය කායෝ රෝගභූතෝ ගන්ධභූතෝ සල්ලභූතෝ අගභූතෝ ආබාධභූතෝ. අයං කෝපන මාගන්ධිය කායෝ මාගන්ධිය ඔයා හොඳට මතක තියාගන්න ඔයාගේ ඔය කය මගේ මේ කය අපි මේ පාවිච්චි කරන අපේ මේ ඇඟ රෝගභූතෝ රෝගයන්ට වාසස්ථානයක්. ගන්ධභූතෝ ඒ විතරක් නෙවෙයි හරියට මේක නිකන් ගඩුවක් ගෙඩියක් වගේ කොයි වෙලාවෙ මේ වැඩිච්ච ගමන් පුපුරන්න පුළුවන් හැරව පිරලා තියෙන පිපිරෙන්න ඔන්න මෙන්න කියලා තියෙන ගෙඩියක් වගේ මේ මුළු ඇඟ ඕනම මොහොතක ඕන අවස්ථාවක මේක හීරෙන්න පුළුවන් තුවාල වෙන්න පුළුවන් ලෙඩ වෙන්න පුළුවන් කුණු වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන් අතපය කපන්න පුළුවන් ඕන වෙලාවක. සල්ලභූතෝ හරියට මේක හරියට ඊතලය පපුවට ඇනුණා වගේ දැන් නැත්තම් දැන් මැරෙයි කියන මට්ටමට ඕන මොහොතක විනාශ වෙයි. ඊතලයක් වදුනා වගේ වෙයි. අගභූතෝ මේක පාපයක් එහෙම පිළි. පව්කාර පාප ගොඩක් මේ. ආබාධභූතෝ. ඔව් ඒ පමණක් නෙවෙයි. මෙතන මේ පාප කියලා කියන්නේ ඕනම වෙලාවක විනාශයටපත් වෙන්න පුළුවන්. ගත යුත්තක් නැති දෙයක් කියන එක. ගත වටිනාකමක් නැති එකක් කියන එක. ඒකට ඔය අගභූතෝ කිව්වා. තව වචනක් කිව්වා. ආබාධභූතෝ. ඕන වෙලාවක ආබාධ වෙන්න පුළුවන් එකක්. මොන මොහොතේද ආබාධ වෙන්න බැරි මේක නේ? බලාපොරොත්තු නැති අවස්ථාවක පොඩි දෙයක් නැත්තම් ඇතිනේ. චූටි දෙයකින් දැන් මේ මදුරෙක් කාලා මැරෙන්නේ නේ? ආබාධය. ලොකු දෙයක් නෙමෙයි මදුරෙක් කාලා මැරෙනවා. හිතන්න බෑ. සෝත්වං ඉමං කායං රෝගභූතං ගන්ධභූතං සල්ලභූතං අගභූතං ආබාධභූතං ඉදන්තං භෝගෝතම ආරෝග්‍යං ඉදන්තං නිබ්බානන්ති වදේසි. මෙන්න මේ වගේ ජරා ජීර්ණ වෙච්ච මේ ඇඟත් තියාගෙන ඔයා මේක අත ගාලා පෙන්නනවා මේක තමයි මගේ ආරෝග්‍යය. මේක තමයි මගේ නිවන. මගේ සැනසෙල්ල මේකේ හැටි ඕන ඕකයි. නියම තත්ත්වය මේකයි. එහෙව් එකක් අත ගාලා ඔයා කියනවා මේක තමයි නියම නිරෝගීකම. ඔයා කියනවා. තං හීතේ මාගන්ධියේ අරියං චක්ඛුං නත්ති. ඔය හැඟීම ආර්ය චක්ෂුවට ආර්යයන්ගේ ඇහැට ඕක අදාළ වෙන්නේ නැති එකක්. ඔයා ඔය පෙන්නන එක ආර්ය චක්ෂුවට අදාළ එකක් නෙවෙයි. උත්තමයන්ගේ ඇස් වලට ඔයා ඔය කියන එක පේන්නේ නැහැ. යේන ත්වං අරියේන චක්ඛුනා ආරෝග්‍යං ජානේයාසි. ඒ නිසා ආර්ය ඇසකින් දකින ආරෝග්‍යයි ඔයාට නියම ආරෝග්‍ය හැටියට දැනගන්න. ඔයා ඒක දැනගන්න. නිබ්බානං පස්සෙයාසීති. එහෙම වුණොත් ආර්ය ඇසකින් මේක දැක ගන්න පුළුවන් වුණොත් උත්තම ඇහැකින් දැක ගන්න ආර්යයන්ට අදාළ ඇහැකින් දැක ගන්න පුළුවන් වුණොත් කෙලෙස් තුරන් කරපු ඇහැකින් දැක ගන්න පුළුවන් වුණොත් අන්න ඔයාට එදාට නිවන ආතුර ගන්නත් පුළුවන් වෙයි. නිබ්බානං පස්සෙයාසී. ඔයා නිවන දකී එතකොට. ආර්ය ඇසකින් මේ ශරීරය තේරුම් ගත්ත දවසට නිකම් මේ පේන එකෙන් නෙවෙයි ආර්ය ඇසකින් මේ ශරීරය තේරුම් ගත්ත දවසට ඔයාට නිවනත් බලා ගන්න පුළුවන්. බුදුහාරු ලස්සනට කියනෝනේ. ආර්ය ඇසකින් මේ ශරීරය බලන්න ඕන. එතකොට ඔයාට නිවනත් පේන්නේ. ඒවම් පසං. දැන් නිකන් හිතන්න පොඩ්ඩම මේ වෙනත් ආගමික මේ පරිබ්‍රාජකයක අපි නම් කීයටව මොකක් පැහැදිලි කරන්න යනවද? මේ බුදුහාරු අතාරින්නේ නැහැ මේ මනුස්සයානේ. මේ මනුස්සයා බුද්ධිමත් කෙනෙක් කියලා පේනවා. නැත්නම් අර අංගපත අත ගන්න එකෙන්ම අපි එතනින්ම නවත්ත දාන ඔබ දඬ කෙල්මල නැහැ මේ යන්න මෙතන යන්න කියලා. නේ ඒ අපිනේ මේ උත්තමයන් වහන්සේ මෙච්චර මේ විකාරකාරයෙක් මෙතන ඉස්සරහින් තියාගෙන ඒ වුණාට විකාරකාරයෙක් වුණාට මේ හැට තියෙන බුද්ධියක් තියෙන බව පේනවා. එයාව මොන ක්‍රමයකින් හරි මෙතෙන්ට ගන්න පුළුවන් කෙනෙක් නම් බුදුහාරු කීයටවත් අතාරින්නේ නැහැ. ඒකයි මේ. ඒකයි. අනිත් එක මේ බුදුහාමුදුර බැන හිටපු එක නෑනේ. එහෙනම් බුදුහාමුදුරට බැන හිටපු එක නා. කවුද අනේ ඔය ඔහම උදව් උපකාර කරන්නේ නේ? තමන්ට බණින්නේ කිනාට. එහෙනම් නොදකින් කියපු එකට අර පැදුර දැකලා එහෙම ආරංචි වෙච්ච ගමන් තින් කොහොම හරි මේ ඔයත් එක මගේ කතාවක් නෑ කියලා ගාන්න හරි මේක එල්ලවන්න හරි මොකක් හරි ඒ වගේ කොහොමද කියන්නේ? උඩ වැටිය යොදා ගන්න මිසක් එමනේ ඉතින් බලන්න බුදුහාමුදුර මහා කරුණාවයි කියන්නේ ඒකයි. බුදුම කරුණාවක් වේ. තමන්ට හානි කරන්න ආපු තමන්ට විරෝධ දක්වන කෙනාටත් කරුණාව දක්වනවා. නේ කරුණාව දක්වනවා. ඇත්ත. හරි. හරි බුදුම ඇත්තට.
ඒවම් පසන්නෝ අහං භෝතෝ ගෝතමස්ස. ඔන්න මෙයා කියනවා දැන් ඔබ වහන්සේ කරේ මම මෙන්න මේ විදිහට පැහැදිලා ඉන්නේ දැන්. පහෝති හැබැයි ඒ මිනිස්සුත් හොඳ මිනිස්සු බුද්ධිමත් මිනිස්සු කියලා පේනවා. මම ඔබ වහන්සේ කරේ ඇත්තටම නැත්නම් මූණටම කිව්වා ඔබත් අන්නර උපතින් අන්ධේකා වගේ කියලා කිව්වහම උපතින්ම අන්ධේකුම දැලිකුණු දාගෙන මේවා හොඳයි කියලා කියන්න පුළුවන් විදිහේ අන්ධේකුම කියලා කිව්වහම මම යනවා යන්න කියලා යන ස්වරූපයක් නේ තියෙන්නේ අද. මේ මනුස්සයා බුද්ධිමත් කියන්නේ ඒකයි. ඇත්තටම ඔබ වහන්සේ කරේ මං හරි පැහැදිලා ඉන්නේ. එයා කියනවා. ඒවන් පසන්නෝ මේ විදිහටයි මම පැහැදිලා ඉන්නේ. පහෝති මේ භවං ගෝතමෝ තථා ධම්මං දේශේතුං. ඔව්. ඇත්තටම කියනවා නම් මම මේවා දැනගන්න කැමතියි. ඒ මගේ අවබෝධය ලබා ගන්න පුළුවන් විදිහට ඔබ වහන්සේ දේශනා කරන්න හැකියාව තියෙනවා කියන එක මම විශ්වාස කරනවා. ඒ නිසා ඔබ වහන්සේ කරේ මම පැහැදිලිව ලබාගෙන තියෙනවා. තව ඉස්සරහට තියෙනවා. යථාහං ආරෝග්‍යං ජානෙය්‍ය යම් විදියකින් මට නියම ආරෝග්‍ය මොකක්ද කියලා දැනගන්න පුළුවන් නම් නිබ්බානං පස්සේ යන්ති. නිවන දැක ගන්න පුළුවන් නම් අන්න ඒ විදියට ඒ ආරෝග්‍ය දැනගන්නත් ඒ නිවන දැක ගන්නත් පුළුවන් විදියට ඔබ වහන්සේ බණ කියන්න සූරයි, දක්ෂයි. තථා ධම්මං දේශේතුං. ඔව් අන්න ඒකට අදාළව මට බණ ටිකක් කියන්න ඔබ වහන්සේට හැකියාව තියෙනවා. අන්නේ ප්‍රසන්නතාවයේ ඒ පැහැදීම තියෙනවා මට ඔබ වහන්සේගෙන් මේ කාරණා දැනගන්න. කියන්නේ මම කැමතියි මේක දැනගන්න. නියම ආරෝග්‍යකමත් නිවනත් දැක ගන්න දැක ගන්න මම කැමතියි. ඒකට අදාළව බඩ කියන්නත් ඔබ වහන්සේට පුළුවන් බව මම දන්නවා. මට විශ්වාසයි. මම ඒ නිසා ඔබ වහන්සේ කරේ අතිශයින් පැහැදිලා ඉන්නේ. දැන් මේ මනුස්සයා ඇත්තටම හරි බුද්ධිමත් මනුස්සයෙක්. සයථාපේ මා ගන්ධිය ජච්ඡන්தோ පුරිසෝ. ඔන්න ඉන්නවා. ආපහු අර උපතින් අන්ධයාමයි මේ නිදසුනට ගන්න. උපතින් අන්ධ වෙච්ච මිනිස්සෙක් ඉන්නවා. සෝ න පස්සය කන්හ සුක්ඛානි රූපානි. ওই ටික අපි කලින් කිව්වාට කළු සුදු පේන්නේ නැහැ. න පස්සය නීලකානි රූපානි. නිකන් කියා. න පස්සය පීතකානි රූපානි. න පස්සය ලෝහිතකානි රූපානි. න පස්සය මංජට්ඨකානි රූපානි. න පස්සය සමවිසමං. කිසිම පාටක් වර්ණයක් පේන්නේ නැහැ. සමවිසම බව වලගොඩලි පේන්නේ නැහැ. න පස්සය තාරක රූපානි. අපි තරු රටා ආසේ තියෙන තරු රටා පේන්නේ නැහැ. න පස්සය චන්දිම සූරියේ. අඳිරු පේන්නේ නැහැ. තස්ස මිත්තා මච්චා. එයාගේ යාළු මිත්‍රයෝ ඉන්නෝනේ හිතවත්තු. නෑද ඔන්න ඔයගොල්ලෝ. ඥාතිසා ලෝහිතා. සාලේ නෑදෑයෝ ඉන්නවා. විසක්කං සහලේ නෑදෑයෝ කියන්නේ මොකද පොන්නෝ? තමන්ගේ ලේවලින් නායකම තියෙනවා. ලේ නායකතර වෙන්න පුළුවන් සහෝදර සහෝදරි. ඒවල විසක්කං සල්ලකත්තං උපට්ඨාපෙය. ඔන්න මන්න මෙයා උපට්ඨාපෙය කියලා කිව්වා. ඒක කරන් යනවා එයාගේ ළඟට. කාගේ ළඟට? විසක්ක කියලා කිව්වේ මේ සාමාන්‍ය වෛද්‍යවරයෙක්, කායික වෛද්‍යවරයෙක්. සල්ලකත්තං කියලා කියන්නේ සල්ල වෛද්‍යවරයෙක්. මේ දෙකම දන්නේ මෙතෙක් ළඟට. නෑ දැන් මෙයා මේ උපතින් අන්ත මිනිසයා අරන් යනවා. කොහොම හරි මේ ඇහැේ පෙනුම ලබා ගන්න පුළුවන් වේද කියලා බලන්න. අරන් යනවා. තස්සසෝ විසක්කෝ සල්ලකත්තෝ. මේ සජ්ජං කරේ. ඔය වේද මහත්තයා මෙන්න මේ පුජ්‍යලට මේ අන්ධ පුජ්‍යලට ඔන්න බෙහෙත් යොදනවා. සෝතං බෙහෙසජ්ජං ආගම්ම. අන්නේ බෙහෙත් කිරීමට බෙහෙත් කරන්න පටන් ගත්තට පස්සේ බෙහෙත් නිම වෙනකොට මොකද වෙන්නේ? න චක්ඛෝනේ උප්පාදෙය. හැබැයි යාට ඇස ප්‍රකෘති තත්ත්වයට ගන්න බෑ. න චක්ඛෝනේ විසෝධෙය. ඇස පිරිසුදු කරගන්න බෑ. තංකින් මං සීමා ගන්ධිය. ඇයි එහෙම කරන්න බැරි? නනුසෝ වෙජ්ජෝ යාවදේව කිලමතස්සේ විඝාතස්සේ භාගේ අස්සාති. ඒකෙන් වෙන්නේ මොකද්ද? අන්තිමට වෙන්නේ මොකද්ද? සනීප කරන්න බෑ. උපතින්ම අන්ධ වෙච්ච ඇස් දෙකක් තියෙන්නේ. උපතින්ම. එයාගේ ඇස් දෙක පෙන්වන්න මහන්සි ගන්න අර වෙදා අමාරු වැටෙනවා මිසක් මේ ලෙඩාට මේකෙන් වැඩක් වෙන්නේ නැහැ. මේක ආපහු ගොඩ ගන්න පුළුවන් ඇස් දෙකක් නෙවෙයි මෙයාට තියෙන්නේ. ඒකෙන් අමාරු වැටෙන්නේ කවුද? මේ ලෙඩාට වඩා වෙදා තමයි අමාරු වැටෙන්නේ. කවදාවත් මොන ඒවා කරලවත් මේක ගොඩ ගන්න පුළුවන් එකක් නෙමෙයි. කිලම තස්සේ විඝාතස්සේ භාගියස්ස. එයා අර වෙදාට මේක වෙහසක් කරදරයක් විතරයි. වෙන මොකුත් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් අහන්නේ. මේකෙන් මේ වෙදාට කරදරයක් නේද වෙන්නේ? වෙදාට වෙහසක් මහන්සියක් නේද වෙන්නේ? ඒවම් බොහෝ ගෞතම. පින්වත් ගෞතමයන් වහන්සේ.
වෙදාට කරදරයක් ඒක. ලෙඩාට ඇති වැඩක් වෙන්නේ නැහැ. අර පිළිගන්න ඕනේ. එවමෙව කෝ මාගන්ධිය අන්න ඒ වගේ මාගන්දිය. අහංචේව තේ ධම්මං දේශෙය්‍යං ඔව් මම අන්න ඒ වගේ මම ඔයාට මේ ධර්මයේ දේශනා කරන්න යනවා නම් ඉදන්නං ආරෝග්‍යං මෙන්න මේකයි ආරෝග්‍යකම මේකයි කියලා මම ඔයාට කියලා දෙන්න යනවා නම් ඉදන්නං නිබ්බානං මෙන්න මේ මම කියාපු නිවන මේකයි කියලා මම පැහැදිලි කළොත් සෝත්වං ආරෝග්‍යං නජනයාසි ඔයාට කවදාවත් ඒ ආරෝග්‍ය ඔයාට දැනගන්න බෑ. නිබ්බානං නපස්සයාසි කවදාවත් ඒ නිවන මම පෙන්වන නිවන දකින්නත් බෑ. මොකද ඔයා පරිබ්‍රාජකේ. ඔයා වෙනම ධර්මයක් කියන වෙනම එකේ ඉන්නේ ඔයා. සෝ මමස්ස කිලමතෝ ඔව් ඒක වෙන්නේ මොකක්ද අවසානේ? මට වෙන මහන්සිය මගේ ඔයා ඔයාට ඔක පැහැදිලි කරන්න ගිහලා මං අමාරු වැටෙන එක විතරයි. මං කරදරේ වැටෙන එක විතරයි. සා මමස්ස විහෙසාති මං වෙහෙසටපත් වෙනවා විතරයි අවසානේ. ඔයාට වැඩක් වෙන්නේ නැහැ ඒකේ. මොකද ඔයා වෙනම ආගමක වෙනත් ධර්මයක් ඉගෙනගෙන ඒක අනුගමනය කරන්න යන එකයි. අපේ නිවන ගැන ඔයාට කිව්වට ඒක වැඩක් වෙන්නේ නැහැ. අපේ ආරෝග්‍ය ගැන ඔයාට කිව්වට ඒක ඔයාට පැහැදිලි වෙන්නේ නැහැ. උපතින් අන්ධ වෙච්ච මනුස්සයාට බෙහෙත් කරන්න යන වගේ වැඩක් මේක. තේරුම්න්නේ නැහැ. ඒවම් පසන්නෝ අහං භෝතෝ ගෝතමස්ස ඔව්. අහෝති මේ භවං ගෝතමෝ තථා ධම්මං දේශේතු හැබැයි මෙයත් අතාරින්නේ නැහැ. මෙයා කියනවා ඒ වුණාට භාග්‍යවතුන් වහන්සේ ඒ වුණාට මේ පින්වත් ගෞතමයන් වහන්සේ මං ඔබ වහන්සේ කෙරෙහි පැහැදිලා ඉන්නේ. පහෝති මේ භවං ගෝතමෝ තථා ධම්මං දේශේතුං ඔව්. යථාහං ආරෝග්‍යං ජානෙය්‍යං නිබ්බානං පස්සයන්ති. ඔව්. ආරෝග්‍ය මට දැනගන්න පුළුවන් වෙන විදියටත් නිවන දැක ගන්න පුළුවන් වෙන විදියටත් බණ ටිකක් කියන ඔබ වහන්සේ සමත් මට ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන් කියන විශ්වාසය මට ඔබ වහන්සේ කෙරේ තියෙනවා. ඒ නිසා මම ඔබ වහන්සේ කෙරේ පැහැදිලා ඉන්නේ. සේතාපේ මාගන්ධිය ජච්ඡන්தோ පුරිසෝ. ඔව්. මාගන්ධිය ආපවර උපමාවක් කියන්නේ උපතින් අන්ධ වෙච්ච මිනිස්සෙක්. සෝන පස්සෙය කන්න සුක්කානේ ඔව්. රූපානි එයාට කළු සුදු පේන්නේ නැහැ. නිකන් න පස්සෙය නීලකානී රූපානි න පස්සෙය පීතකානී රූපානි න පස්සෙය ලෝහිතකානී රූපානි න පස්සෙය මංජට්ඨකානී රූපානි න පස්සෙය සමවිසම න පස්සෙය තාරක රූපානි න පස්සෙය චන්දිමසුරියේ සෝ සුනෙය්‍ය හැබැයි එයාට අහන්න ලැබෙනවා මෙන්න මෙහෙම. චක්ඛුමතෝ භාසමානස්ස ඔව්. ඡේකං වත භෝ ඕදාතං වත්තං අභිරූපං නිම්මලං සුචින්ති. ඔව්. ඔන්න මිනිස්සෙක් කියනවා මෙන්න මේ වගේ උසස් වස්ත්‍රයක් තියෙනවා. ඒක සුදු පාටයි ඕදාත වස්ත්‍රයක්. මේක නිර්මලයි. ඊටාම් පිරිසිදුයි කියලා ඔන්න වස්ත්‍රයක් ගන්න ස්පේන් මිනිස්සෙක් කියන විස්තරයක් එයාට අහන්න ලැබෙනවා. මේ අන්ධයාට. සෝ ඕදාත පරියේෂණං චරය. අනේ පුජ්‍යල යනවා අර ඒ කියපු જાතිය වස්ත්‍රයක් හොයාගෙන යනවා. තමේනං යතරෝ පුරිසෝ ඔව්. අන්න එයාට එක්තරා පුරුෂයෙක් තේල මසිකතේන සාහුල චීවරේන වංචය. ඔන්නේ මෙයාව රවට්ටලා කවුරු හරි අර දැලිකුණු ගෑවිච්ච වස්ත්‍රයක් දෙනවා. ඉදන්තේ අම්භෝ පුරිස ඕදාතං වත්තං. ඔව් මෙන්න තියෙනවා ඊටාම හොඳ පිරිසිදු ඕදාත වස්ත්‍රයක් සුදු පැහැති වස්ත්‍රයක් තියෙනවා. අභිරූපං මේක ලස්සනයි නිම්මලං නිර්මලයි සුචින්ති. පිරිසිදුයි කියලා එයා වර්ණනා කරනවා. සෝතං පටිගන්හි. එයා ඒක පිළිගන්නවා. පටිග්ගහෙත්වා පාරුපෙය. පිළි අරගෙන ඒක පෙරව ගන්නවා. තස්ස මිත්තා මච්චා ඥාතිසා ලෝහිතා බිසක්කං සල්ලකත්තං උපට්ඨාපෙය්‍යුම්. ඔන්න මේ පුජ්‍යලයව එයාගේ නෑදෑයෝ එකතු වෙලා යාළු මිත්‍රයෝ එකතු වෙලා සහලේ නෑදෑයෝ එකතු වෙලා මේ ජරා වස්ත්‍රේ පෙරවගෙන ඉන්න මේ උපතින් අන්ධ වෙච්ච මනුස්සයා අන්න අරන් යනවා විවිධ මහත්යෙක් ළඟට දක්ෂ විවිධ මහත්යෙක් ඉන්නවා. එයා ළඟට ගෙනියනවා. දැන් මේ අර කිලුටු සලුවත් පෙරවගෙනම යනවා ඉතින්. ඔව්. තම දන්නේ පේන්නේ. පේන්නේ නැහනේ පෙරවගෙන යනවා. කවුරු හරි කෙනෙක් කියපු එක දාගෙන මේක හොඳයි කියලා හිතාගෙන යනවා. හැබැයි නෑදෑයෝ කියන්නේ නැහැ ඔය ජරා වස්ත්‍රයක් දාලා. ඒක ඕනේ නැහැ වෙද මහත්තයා ළඟට එකයි යනවා. හොඳ කරන්න. ඔව්. තස්සසෝ බිසක්කෝ සල්ලකත්තෝ බේසජ්ජං කරෙය. අන්නේ වෙද මහත්තයා මෙයාට බෙහෙත් කරනවා. පිළිවෙලකට බෙහෙත් කරනවා. උද්ධ විරේචනං අධෝ විරේචනං අංජනං පච්චංජනං. ඔන්න එහෙම වෙද්දු ඉන්නවා. උද්ධ විරේචනං කියලා කියන්නේ ඇඟේ තියෙන දෝෂ මේ උඩු පැත්තෙන් විරේචනය කරනවා. නාහෙන් කටෙන්
වමනේ හරහා එහෙම නැත්නම් මේ නාහෙට දාලා එහෙම නස්න කරනවා කියලා එකක් තියෙනවා. ඕවට කියන උද්ද විරේචන. අදෝ විරේචන කියලා කියන්නේ බඩ යන්න බඩ සුද්ධ කරනවා. මුළු ඇඟ සම්පූර්ණයෙන් වෙනස් කරනවා අර වේද මහත්තයා. උඩු පැත්තෙන් කරන විරේචන වලින් අපද්‍රව්‍ය සියල්ල ඉවත් කරනවා. යටි පැත්තෙන් තියෙන සීලම දෝෂ ඉවත් කරන මුළු ඇඟ ඉස්සෙල්ලා පිරිසිදු කරලා ගන්නවා ඇස් වලට බෙහෙත් කරන්න කලින්. පිළිවෙලකට කරනවා එයා. එයා දක්ෂ වෛද්‍යවරයෙක්. ඊළඟට තව මොනවද කරන්නේ? අංජනං කියලා කියන්නේ අඳුන් ගන්නවා. ඇස්වල අඳුන් තවරනවා. පච්චංජනං. ඔව්. ඒ හැම තිස්සෙම නැවත අඳුන් ගාන එකටයි මේ පච්චංජනං කියලා කියන්නේ. ඔව්. ඒ විතරක් නෙමෙයි තියෙන අඳුන් ඉවත් කරනවා ආයි දැනුත් එහෙම කරනවා. වේද මාතුරු පැයක් මේක දාගෙන ඉන්නේ කියනවා පැයකින් පස්සේ හොදලා ආපහු දානවා. පච්චංජනං. ඔව්. නත්තු කම්ම. අන්න නස්ය කර්ම කරනවා. නත්තු කම්මන් කියන එක වෙනමම තියෙන එක. එහෙනම් අර පළවෙනි එකේදී නස්ය කියන එක නෙවෙයි මේ වමනෙන් කටින් විරචන කරන එක තමයි. සෝතම් බෙහෙසජ්ජං. නත්තු කම්මන් කිව්වේ මේ ටූටි හැන්දි දෙකක් තියෙනවා පොඩ්ඩක්. ඔළුව උඩට හරවලා නාහෙට වක් කරනවා. සේරම ඇදලා යනවා. තේනේවා. මේවයි හිර වෙලා තියෙන ඒවා සේම කුටි අරගෙන ගැලවිලා යනවා සේරම. ඒක හරි අමාරු වැඩක් ඒක. ඔයගන්න ඊළඟට සෝතම් බෙහෙසජ්ජං ආගම්ම. ආන්න මේ ලෙඩා ඔන්නේ බෙහෙත් පන්ති කරලා මේක ඉවර වුණාට පස්සේ දැන් දිගට මේ කරගෙන ගියා දැන් සාර්ථකයි. හරි. චක්කෝනි උපාදෙය්‍ය. ආන්න මෙයාට ටිකෙන් ටික ඇස් පේන්න පටන් ගන්නවා. චක්කෝනි විසෝදෙය්‍ය. ඇස පිරිසිදු වෙන්න පටන් ගන්නවා. තස්ස සහ චක්ඛුපාදා යෝ අමුස්මින් තේල මසිකතේ සාහුල චීවරේ චන්දරාගෝ සෝ පහියේතේ. ඊටාම ලස්සන කීමනක් තියෙනවා හොතන. ආයි ඒ පොඩ්ඩ කියන්න. තස්ස සහ චක්ඛුපාදා. සහ චක්කුපාදා කියලා කිව්වේ අයාගේ ඇස් පේන්න පටන් ගන්නවත් එකම. යෝ අමුස්මින් තේල මසිකතේ සාහුල චීවරේ. දැන් මෙයා මෙතෙක් කල මේ දරාගෙන හිටියේ මේ ජරා ජීර්ණ වස්ත්‍රය පිළිබඳ යෝ චන්ද්‍රාගෝ මෙයාට තිබුණානේ මේකට ආසාවක් මේක ඊටාම හොඳ එකක් වටිනා වස්ත්‍රයක් කියලා මේකට චන්ද්‍රාගයක් තිබුණා. යෝ චන්ද්‍රාගෝ මේ කුණු වස්ත්‍රයට මෙතෙක් එයාගේ තිබුණ ඇල්මක්. මොකද අරයාගේ වංචා කළානේ. වංචා ඒ බොරුවත් එක්ක මේක ඇත්තයි කියලා මේ ලොකු ඇල්මක් තිබුණා මේ වස්ත්‍රයට. මෙයා ඉතින් සුදු හොඳයි කියලා. දැන් ඒක දාගෙන ඉන්නවා ඔන්න දැන් ඇස් පේන්න පටන් ගන්නවා. ඇස් පේනවත් එක්කම සාහුල චීවර චන්දරාගෝ මේකට තිබුණා නම් යම් චන්දරාගයක් ඇල්මක් සෝපහියේත. මේක දුරු වෙලා යනවා. මේක දැක්කත් ඒක මේ මොන ජරාවද අනිත් මිනිස්සු පේනෝගෙන ඉන්නේවා වෙනවනේ. වේද මහත්තයා දාගෙන ඉන්න හලුවත් පේනවා ඇති. වටේට ඉන්න කට්ටිය දාගෙන ඉන්නේවත් පේනවා. ඒකත් ඒක මේ මොන එකක්ද දාගෙන ඉන්නේ කියලා මිනිහට පේනවා ඇති. එතකොට මොකද වෙන්නේ මේකට තිබිච්ච ආසාව මොන ජරාවක්ද මේ කියලා හිතෙන්නේ නැති. තංච නම් පුරිසං. අමිත්තතෝපි තහිය. එතෙන්දී අර මේක වර්ණනා කළ මේක දීපු එකලා ඉන්නව නේද? එතන ඉඳලා එයා හතුරෙක් කොටයි සලකන්නේ. නේ? එතෙක් හිතාගෙන ඉන්නේ අනේ කොච්චර හොඳ මිත්‍රයෙක්ද මට හොඳම එකක් නේ මේ තෝරලා දුන්නේ කියලා. ඒ මොහොතේම කල්පනා වෙනවා මේ මිනිහා කියන මිත්‍රෙක් නෙවෙයි මේ අමිත්‍රයෙක්. පච්චත්තිකතෝපි තහිය. හතුරෙක් කියලාත් හිතෙනවා. හතුරෙක් කියලාත් හිතෙනවා. අපිච ජීවිතා වෝරෝපේ තබ්බං මඤ්ඤය. තව දුරටත් එයාට හිතෙන්න පුළුවන් මේක මූ මරන්න කියලා. ඔහොමත් හිතෙන්න පුළුවන්. මේ මට කරපු වංචාවට ඒ සමහරු කියන්නේ නේ මූ මරන්න එපා මේ කරපු වැඩේට කියලා. එහෙම හිතන්නත් පුළුවන් කියලා කියන බුදුහාරෝ. හරි. මිනිස්සු හිතන විදිය මේ කියන්නේ. දීගරත්තං වතබෝ අහං ඉමිනා පුරිසේන තේල මසිකතේන සාහුල චීවරේන නිකතෝ වංචිතෝ පලුද්ධෝ. මේ මොකක් නිසාද? දීගරත්තය ඉතාම දීර්ඝ කාලයක් තිස්සේ දිගු කලක් තිස්සේ අවුරුදු ගානක් තිස්සේ මේ වංචනිකයට අහුවලා මං රැවටුණානේ. මට වංචා කරන්නේ මට කපටිකමක් නේ මේ කළේ. මේකම මරන්නනේ වටින්නේ. ඔන්නෝම හැඟීමක් එයාට
එන්න පුළුවන්. දීඝරතං වත භෝ අහං ඉමිනා පුරිසේන මේ පුජ්‍යලයා නිසා මම වංචාවට ලක් වුණා. තේල මසිකතේන සාහුල චීවරේන ඔව්. නිකතෝ මේ කසද වස්ත්‍රයකට මං රැවටුණා. වංචිතෝ වංචා කළා. පලුද්ධෝ ඔව් මේකට මං අහුණා. එයාගේ ලෝභකමට මං යට වුණා. ඉදන්තේ අම්භෝ පුරිසේ ඕදාතං වත්තං මෙතන නම් කියන්නේ අර පළුදෝ කියලා මට ලෝභය ඇති කළා. ඔව් ලෝභය මට මේකට ආසාව ඇති කළා. වැරදි දෙයකට. ඉදන්තේ අම්භෝ පුරිසේ ඕදාතං වත්තං ඔව්. චේකං අභිරූපං නිම්මලං සුචින්ති ඔහොමයි මට මම රැවට්ටුවේ. ඔන්න ඔය වචන වලින් තමයි මම රැවට්ටුවේ. මට වංචා කළේ. මට මේකට ආසාව ඇති කරේ. අර පළුද්දෝ කියලා කිව්වේ මට මේකට ආසාව ඇති කරේ ඔන්න ඔවා කියලා. ඒක ඉතින් මේකව මරන්න එපා. ඒලා අන්න ඒ වගේ හිතලා තියෙනවා. ඒව මේව කෝ මා ගන්ධියේ අහංචේව තේ ධම්මං දේසෙය්‍යං. ඔව් අන්න ඒ වගේ මාගන්ධිය. මං ඔයාට ධර්මයේ පැහැදිලි කරලා කියනවා නම් ඉදන්නං ආරෝග්‍යං මේකයි ආරෝග්‍ය. ඉදන්නං නිබ්බානන්ති. ඔය මං කියපු නිවන මෙන්න මේකයි. සෝත්වං ආරෝග්‍යං ජානීයාසි. ආන්න එහෙමනොත් ඔයාට ඒ ආරෝග්‍ය දැනගන්න පුළුවන් නම් නිබ්බානම් පස්සෙය්‍යාසි. ඔයාට ඒ නිවන දැක ගන්න පුළුවන් නම් තස්සතේ සහ චක්ඛුප්පාදා ආන්න ඒක ඔයාට මේක තේරෙනවත් එකම ඔයාගේ නුවණැස පහළ වෙනවත් එකම සෝ පංචසුපාදානක්ඛන්දේසු අර උපාදානස්කන්ධ පංචකයක් තියෙනවනේ අපිට. රූප උපාදානස්කන්ධ කියලා ඔහම තියෙනවනේ. ඔන්න උපාදානස්කන්ධ පංචකය පිළිබඳ චන්දරාගෝ යම් කිසි චන්දරාගයක් තිබෙනවා නම් මේ උපාදානස්කන්ධ පහ කියලා කියන්නේ දැන් මම මේ දරාගෙන ඉන්න කයට නෙමෙයි. මෙන්න මේකට යම් කිසි චන්දරාගයක් ඔයාට ආසාව තිබුණා නම් මේ උපාදානස්කන්ධ පහ පිළිබඳව සෝ පහියේත. ආන්නේ චන්දරාගයත් මේකට තියෙන ආසාව මුළුමනින්ම නැති වෙලා යනවා. හරියට ඔයා මේක තේරුම් ගත්තොත් මන් ධර්මයේ දේශනා කළොත් මම පැහැදිලි කළොත් මේකයි මම කියපු ආරෝග්‍ය මේකයි මම කියපු නිබ්බාන නිවන මේකයි කියලා පැහැදිලි කරොත් ඔයාට මේ ඔයාගේ මෑග ගැන තිබුණා නම් ආසාවක් බැඳීමක් චන්ද්‍රාගයක් තිබුණා ඒක නැති වෙනවා. අපිච්චතේ ඒව මස්සේ දීඝරත්තං වත භෝ අහං ඉමිනා චිත්තේන නිකතෝ වංචිතෝ පලුද්ධෝ අහං හි රූපං යේව උපාදීයමානෝ. එතකොට ඔයාට හිතෙන්න පුළුවන් අපිච්චතේ ඒව මස්සේ දීඝරත්තං ඔයාට හිතෙන්න පුළුවන් අනේ ඉතින් මේ මම දැන් තමයි මේ නිවන හඳුනගත්තේ. දැන් තමයි මේ ආරෝග්‍ය දැනගත්තේ. මේකයි නියම ආරෝග්‍ය මේකයි නියම නිවීම මේකයි කියලා ඔයා තේරුම් ගත්තාම ඔයාට ඇති වෙන්න පුළුවන් දිගු කලක් තිස්සේ මාව වංචා කළා. මාව රැවට්ටුවා. දිගු කලක් තිස්සේ. භෝ අහං ඉමිනා චිත්තේන මොකද්ද මට මම මෙතෙක් කල් දැනගෙන හිටියේ සිතක් තිබුණානේ. වැරදි හිතවිල්ලක් තිබුණානේ. අන්නේ හිතෙන් මට වංචා කළා. වංචිතෝ පලුද්ධෝ. මට එවැනි හිතක් ගොඩනගපු මගේ ගුරු පරම්පරාවක් ඉන්නවනේ. ඒගොල්ලෝනේ මට කියලා දුන්නේ මෙන්න මේක තමයි ආරෝග්‍ය ඔය සතුටින් ඉන්න එක තමයි නිවන කියලා. ඒගොල්ලෝනේ කියලා. ආන්නේ ඒගොල්ලෝ කෙරෙහි තරහක් ඇති වෙන්න පුළුවන්. මේ මාව රැවටුවා මට වංචා කළා. මාව නොමගාරියා කියලා. එහෙම ඇති වෙන්න පුළුවන්. හං හි රූපං යේව උපාදීයමානෝ. ඒගොල්ලන්ගේ කියමනට අහුවෙලා මම රූපේම එල්ලිලා. උපාදීන්. අන්න මම ඒක උපාදාන කරගත්තා. වේදනං යේව උපාදීයමානෝ උපාදීන්. වේදනාවම උපාදානය කරගත්තා මම. සංඥං යේව උපාදීයමානෝ උපාදීන්. ඒ විතරක් නෙවෙයි සංඥාව උපාදාන කරගත්තා මම. අර වැරදි වැටීම් නිසා. සංඛාරයේ යේව උපාදීයමානෝ උපාදීන්. සංස්කාර පිළිබඳ උපාදානය ඇති කරගෙන ඒක උපාදාන ස්කන්ධයක් බවට පත් කරගත්තා මම. විඥානං යේව උපාදීයමානෝ උපාදීන්. විඥානය උපාදාන කරගෙන ඔන්න ඕවයි එල්ලිලා මම මෙච්චර කාලයක් මේ නොමග ගියා. මං වංචාවට අහුවෙලා. මට ඒ සිතිවිල්ල ඇති කරේ මගේ පැරණි ගුරුවරු. තස්ස මේ උපාදාන පච්චය භව. ආන්නේ උපාදානයක් ඇති කරා නම් තස්ස මේ උපාදාන පච්චය භව. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් එයා තේරුම් ගන්නවනේ මම මේ රැවටුණයි කියලා. හැබැයි මෙයාට වෛරයක් ඇති වෙන්නේ නැහැ අරගොල්ලෝ කරේ. තරහක් ඇති වෙන්නේ නැහැ.
කෝපයක් ඇති වෙන්නේ නැහැ. ඇයි? මෙයා දැන් නිවන අවබෝධ කරගෙන ඉන්නේ. නිවන් මඟ තේරුම් අරගෙන ඉන්නේ. එහෙම කෙනෙකුට පුළුවන් කමක් නැහැ තව කෙනෙකුට වෛර කරන්න. නේ? වෛර කරන්න ඕ. හැබැයි මට මේක වැරද්දුවා මාව නොමගෑරියා කියන එක තේරෙනවා. තස්ස මේ උපාදාන පත්‍ය භව. ඕ මම අන්නර මෙච්චර කාලයක් මේ වැඩකට නැති දේවල් උපාදාන හැටියට බදාගෙන අල්ලගෙන හිටියා. රූපය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, සංස්කාර ගැන, විඥානය ගැන ඔයා අල්ලගෙන හිටියා. ඒ උපාදානය නිසා මොකද වුනේ මට? උපාදාන පත්‍ය භව. උපාදානය හේතු කොටගෙන මට භවය සැකසුණා. භව පත්‍ය ජාති. භවය නිසා මට ජාතියක් හටගත්තා. ජාති පත්‍ය ජරා මරණ. ජාතිය හේතු කොටගෙන ජරා මරණ. ශෝක පරිදේව. ශෝක පරිදේව. දුක්ඛ දෝමනස්සු. උපායාස. දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ. ඕන්න ඔය ටික සේරම හටගත්තා මට. එතකොට ඔය වැරදි වැටහීම නිසා දැන් මේ සාමාන්‍ය ලෝකයේ ප්‍රත්‍යජන උද්දවියට තියෙන ප්‍රශ්නේ ඕක. මේවා අල්ලගත්තොත් මේවා උපාදානය කරගෙන උපාදානයෙන් එනවා භවයට. භවපත්‍ය ජාති, ජාතිපත්‍ය ජරා මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස උපායාස. ඔය ටික සේරම ඇති වෙනවා ඉබේම. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛඛන්දස්ස සමුදයෝ හෝති. ඔන්න ඔහොමයි මුළු මහත් දුකේ හට ගැනීම ඇති වෙන්නේ ඔන්න ඔය ආකාරයටයි කියලා එයා අවබෝධ කරගන්නවා. එවං පසන්නෝ අහං භෝ ගෝතමස්ස. පහෝති මේ භවං ගෝතමෝ තථා ධම්මං දේසේතුං. ඔව්. එතකොට දැන් ඔන්න ඔය විස්තර ටික කියනවානේ බුදුහාරෝ මෙහෙමයි වෙන්නේ කියලා. කිව්වම කියනවා ඔන්න ඔය පැහැදීම මට තියෙනවා දැන් ඔබ වහන්සේ කරේ. මොකද්ද? ඔන්න ඔතෙන්ට එනකන් ඔන්න ඔය දැන් කියපු විස්තරයට ඔතෙන්ට එනකන් ඔබ වහන්සේට පුළුවන් ශක්තිය තියෙනවා මට බණ කියලා මාව ඔය කියන தത്വයට ගේන්න ඔබ වහන්සේට පුළුවන් කවතේ. දැන් ඔබ වහන්සේ විස්තර කරපු තැන ඔතෙන්ට එනකම් මාව ගේන්න ඔබ වහන්සේට හැකියාව තියෙනවා කියලා මම විශ්වාස කරනවා. දැන් මිනිහා එයාගේ ආගම ගැන තිබිච්ච විශ්වාසය දැන් ඔතෙන්ට එනකොට ඊනි වෙලා ගිහිල්ලා නේ. දැන් මෙයාට විශ්වාසයක් තියෙනවා මේ විදිහට බණ කියන්න පුළුවන් කියලා. ඊළඟට තවත් අර විශ්වාසය වැඩි වෙලා තියෙනවා. යථාහං ඉමම් හා ආසනා අනන්ධෝ උට්ඨහෙයන්ති. ඔව්. එහෙම වුණොත් බුදුහාරුනේ මට පුළුවන්කම තියෙනවා මේ මම ඉන්න ආසනයෙන් නැගිටින්න අන්ධෙක් නොවි නේ. අනන්ධෝ. දැන් මේ ආසනේ මම වාඩි වෙලා ඉන්නේ අන්ධෙක් වගේ. දැන් එයා තේරුම් අරගෙන ඉන්නේ. දැන් මේ ගුරුවරුගේ අර මේ පරම්පරාවෙන් ඇවිල්ලා තියෙන අන්ධකමක් කියලා දන්නවා දැන්. ඔබ වහන්සේ ওই විදිහට මට දේශනා කරන්න. එහෙම දේශනා කරොත් මට පුළුවන් අන්ධභාවය දුරු කරලා මේ ආසනයෙන් නැගිට ගන්න පුළුවන් වෙයි. කොච්චර හොඳ මිනිස්සෙක්ද මේ මිනිසානේ. අන්ධභාවය මෙතනින්ම නැති කරගෙන නැගිටිනකොට මේ ඇස් සති පුජ්‍යලේ කැටෙන්න නැගිටින දැන් එයා තේරුම් අරගෙන ඉන්නවා එයා අන්තවයි කියන ඉන්නේ කියලා. ඉමම් යථාහං ඉමම් හා ආසනා අනන්දෝ උට්ඨහෙයන්ති. අන්න මේ විදිහට අන්ධෙක්ව මේ ආසනේ ඉන්න ගමන් අන්ධභාවය නැති කරගෙන මේ ආසනේ නැගිටින්න පුළුවන් විදිහට භාග්‍යවතුන් වහන්සේට මට බණ කියලා දෙන්න පුළුවන් කියලා විශ්වාසය මට ඇති වෙලා තියෙනවා. තේන හේතුං මාගන්ධිය සප්පුරිසේ භජයාසි. එහෙනම් මාගන්ධිය ඔයා සත්පුරුෂයන් ඇසුරු කරන්න. යතෝඛෝතං මාගන්ධිය. කවුද මේ සත්පුරුෂයා? උතුම් සත්පුරුෂයා බුදුහාරෝනේ. මේ මොකද්ද කියන්නේ? ඒ උත්තමයන් විශ්වාස කරන්න මේ කියන්නේ. සෝවාන් මාර්ගයේ ඉඳලා අරහන්ත ඵලය දක්වා රහතන් වහන්සේ දක්වා ඉන්නේ සත්පුරුෂයෝ. ඒගොල්ලෝ නිවනට පාරයි කියන්නේ. එවැනි පිරිස අතුරු මේ උසස්ම සත්පුරුෂයා මෙතන ඉන්නවා. යතෝඛෝතං මාගන්ධිය සප්පුරිසේ භජිස්සසි. යම් අවස්ථාවක ඔයා ඒ සත්පුරුෂයන් ආශ්‍රය කරන පටන් ගත්තොත් තතෝ ත්වං මාගන්ධිය සද්ධම්මං සොස්සසි. එහෙම වුණොත් ඔයාට පුළුවන්කම තියෙනවා සත්පුරුෂයන්ගේ අසුරෙන් උන්වහන්සේලා දේශනා කරන සද්ධර්මය අහන්න ඔයාට පුළුවන් වෙලා තියෙනවා. නිකම්ම ධර්මය නෙවෙයි සද්ධර්මය අහන්න පුළුවන් සත්පුරුෂයන්ගේ. යතෝඛෝ ත්වං මාගන්ධිය සද්ධම්මං සොස්සසි. යම් අවස්ථාවක ඔයා සද්ධර්මය ඔයාට අහන්න ලැබුණොත් තතෝ ත්වං මාගන්ධිය ධම්මානු ධම්මං පටිපජ්ජිස්සසි. එහෙම වුණොත් ඔයා අනුකුඩා ධර්මයන් අනුගමනය කරන්න පටන් ගන්නවා. පොඩි පොඩි ඒවා පවා අනුගමනය කරන්න පටන් ගන්නවා. ඔන්න නිවන් දකින්න යන කෙනාගේ හැටි. ප්‍රධාන කාරණා විතරක් නෙමෙයි. පොඩි පොඩි අඩුපාඩු පොඩි පොඩි වැරදිත් හදාගෙන යනවා. නේ? ලොකු ඒවා විතරක් නෙමෙයි. පොඩි පොඩි ඒවාත් ඒකයි ඔය ලොකු කුඩා ධර්මයන් හරව මේ සේරම
පිළිවෙලට යනවා. ඕක නම් අනේ ගණන් ගන්න දෙයක් නෑ. ගණන් ගන්න දෙයක් නෑ කියලා එයා අතාරින්නේ නෑ. එයා නිවන් මාර්ගයට අදාළව වැඩ කරනවා නම් චූටි හරි වැරද්දක් තියෙනවා නම් ඒකත් නිවැරදි කරගෙන යන්න උත්සාහ කරනවා. ඒක තමයි අර බුදුහාමුදුරෝ වික්ෂුන් වහන්සේලාට අර විනය ඒ කුඩා ඔක්කොම බැලුවම අපිට පේනවා මේවා එච්චර වැදගත් ඒවා නෙවෙයි කියලා. විනය පිටකයේ තියෙන ශික්ෂාපද බැලුවත් මේවා අනේ කොච්චර පොඩි සුළු දේවල් නේ කියලා බැලුවේ කරේ. මේ නිවන් දකින්න යන එක්කෙනෙක් ඊටාම චූටි ඒවා පවා. ඒකයි ඒ මොකද ධර්මය අවබෝධ කරගන්න. ධර්මය අවබෝධ කරගන්න ධර්මය අහන්න තමයි පොඩි ඒවනුත් අයින් වෙන්නේ. අන්න බලන්න හැටි. ඒ ඔක්කොම පනවලා තියෙන ඉතින් අර නිවනට අදාළව පහසු වෙන්න. ඉක්මන් වෙන්න. ඔව්. අන්න හරි. ඔයාට සත්පුරුෂයෝ හම්බුනොත් ඔයාට සද්ධර්මය අහන්න හම්බ වෙනවා. සද්ධර්මය අහුවොත් ඔයාට පුළුවන්කම තියෙනවා ධර්මයට ලොකු උඩා ධර්මයන්ට අනුගත වෙලා තමන්ගේ ජීවිතය සකස් කරගන්න. ධම්මානු ධම්මං පටිපජ්ජේ පිළිපදින්න පුළුවන්කම තියෙනවා. යතෝඛෝ ත්වං මාගන්ධිය ධම්මානු ධම්මං පටිපජ්ජිස්සසි. ඔව් යම් කිසි අවස්ථාවක ඔයා ලොකු උඩා ධර්මයන්ට අනුගත වෙලා ඒවා අනුගමනය කරගෙන යන්න පටන් ගත්තොත් තතෝ ත්වං මාගන්ධිය සාමංයව ඤස්සසි. ඔව් එහෙම වුණොත් මාගන්ධිය ඔයාටම දැක ගන්න පුළුවන් මෙන්න මේ නිරෝගීකම මොකද්ද? සාමාන්‍ය ඔයාටම දැක ගන්න පුළුවන්. Tamanටම අවබෝධ කර ගන්න පුළුවන් මෙන්න මේකයි මේ කියපු ආරෝග්‍ය මේකයි මේ නිබ්බාණය කියන එක ඔයාටම දැන ගන්න පුළුවන්. සාමං දක්ඛිසි. ඔව් ඔයාටම දැක ගන්න පුළුවන්. ඉමේ රෝගා කොහොමද දැනගන්නේ? මෙන්න මේ තියෙන රෝග. ගන්ධා. ඔව් මේ ශරීරය ගැන තමන්ගේම ශරීරය ගැන මේක රෝගය ගොඩක්. මේක ගඩුවක්. සල්ලා. ඔව් මේක හරියට පපුවට උලක් යනවා වගේ ඊතලයක් වැදිච්ච එකක් වගේ. ඉදේ රෝගා ගන්ධා සල්ලා. ඔව් මේ කියපු රෝග මේ කියපු ගඩු මේ කියපු ඊතල අපරිශේෂා නිරුද්ධන්ති. ආන්න එහෙම වුණොත් අවබෝධ කරගන්නවත් එක්කම අන්න අර මෙතෙක් කල් දරාගෙන හිටපු ඒ වශයෙන් අවසන් වෙනවා. තස්ස මේ උපාදාන නිරෝධා. එහෙම වුණොත් මොකද වෙන්නේ? මෙතෙක් අල්ලගෙන හිටියානේ මේක. අල්ලගෙන හිටියානේ. අන්නේ අල්ලගෙන හිටව බදාගෙන හිටව මේක දැන් දන්නවා මේක රෝගයක් මේක ගඩුවක් මේක මේ ඊතලයක් වැදිච්ච එකක්. ඕකට වෙලාවක මේක විනාශ වෙන්න පුළුවන් එකක්. අන්න මේකට කිසියම් බැඳීමක් තිබුණා නම් ඇලීමක් තිබුණා නම් රාගයක් තිබුණා නම් අන්න ඒ සියල්ල බැහැරලා යනවා. තස්ස මේ උපාදාන නිරෝධා. ආන්න එකෙන් මේ මෙතෙක් තිබිච්ච උපාදානය කියන්නේ තදින් අල්ලගෙන හිටපු එක. අන්නනේ උපාදානය නිරුද්ධ වෙලා. නිරුද්ධ වීමෙන් භව නිරෝධෝ. ආන්න උපාදානය නිරුද්ධ වීමෙන් භව නිරෝධ වෙනවා කියලා ඔයාටම දැන ගන්න පුළුවන්. ඔයාටම දැක ගන්න පුළුවන්. භව නිරෝධා ජාති නිරෝධෝ. භව නිරෝධ කරගත්තොත් ඒකෙන් ජාතිය නිරුද්ධ වෙනවා කියන ඔයාටම දැක ගන්න පුළුවන්. ඔයාටම දැන ගන්න පුළුවන්. ජාති නිරෝධා. ජාති නිරෝධයෙන් ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධಂತಿ. එහෙම වුණොත් එහෙම ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියලා ඔය සියල්ල බැහැර වෙනවා කියලා ඔයාටම දැන ගන්න පුළුවන්, දැක ගන්න පුළුවන්. ඤස්සති. ඔව්. ඒව මේ ඤස්සති කියලා කියන්නේ පොඩ්ඩම දැන ගන්න පුළුවන්. පස්සස කියලා කියන්නේ දැක ගන්න පුළුවන්. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛඛන්දස්ස නිරෝධෝ හෝති. ඔන්න ඔය ආකාරයෙන් ඔයාගේ සියලුම දුක් අදේ නිරෝධය උතනින් සිද්ධ වෙනවා. ඒවං බුද්දේ මාගන්ධියෝ පරිභාජකෝ. මෙහෙම කිව්වා මේ මාගන්ධිය පරිභාජකයා. භගවන්තං ඒතදවච. බුදුහාමුදුරන්ට මෙන්න මෙහෙම කියනවා. උත්තර දෙන්න. අභික්ඛන්තං භෝගෝතම. හරිම ඉහළයි බෞද්ධ ගෞතමයන් වහන්සේ. අභික්ඛන්තං භෝගෝ. බොහොම හොඳයි ගෞතමයන් වහන්සේ. සයථාපි භෝගෝතම නිකුජ්ජිතං වා උක්කුජ්ජය. හරියට භාග්‍යවතුන් වහන්සේ බෞද්ධ ගෞතමයන් වහන්සේ මේ වහල යටිපැත්තට හරවපු එක කුටු පැත්තට හරවලා පෙන්නුවා වගේ. පටිච්චන්නං වා විවරය. වහලා තියෙන එකක් ඇරලා පෙන්නුවා වගේ. මුල්ලස්සවා මග්ගං ආචික්ඛය. මම්මුලා වෙච්ච කෙනෙකුට පාර කියලා දුන්නා වගේ. අන්ධකාරේවා තේලපජ්ජෝතං ධාරය. තව කැලලක් තියෙනවා. චක්ඛුමන්තෝ රූපානි දක්ඛින්ති. ඔව්. එතකොට කරුවලේ ඉන්න පිරිසකට තෙල් පහනක් අල්ලලා බීට්ටි වල තියෙන රූප පෙන්නුවා වගේ. ඔන්න ඔය දැන් මෙතෙක් කරුවලේනේ හිටියේ ඔය දැක්කේ නැනේ මෙලොරයක්. ඔන්න දැන් බලාගන්න කොච්චර ලස්සන චිත්‍ර තියෙනවද කියලා. අන්න එහෙම අපිට තෙල් පහනක් අල්ලලා වැහිච්ච ඒවා නොපෙනෙන එතෙක් නොපෙනෙච්ච ඒවා
හොඳට පෙන්වලා දුන්නා ඔබ වහන්සේ. ඒව මේවං භෝතා ගෝතමේන මෙන්න මේ විදිහට පින්වත් ගෞතමයන් වහන්සේ විසින් අනේක පරියායේ නොඑක ආකාරයෙන් ධම්මෝ පකාසිතෝ ධර්මය විවිධ ආකාරයෙන් මට දැන් පැහැදිලි කරලා දුන්නා. ඒසාහං භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි. අන්නේ භාග්‍යවතුන් වහන්සේ මම ඔබ වහන්සේව සරණ යනවා මම. ධම්මංච භික්ඛු සංඝංච ආන්න ධර්මයක් සරණ යනවා භික්ෂු සංඝයාත් සරණ යනවා. දැන් මන්නේ එයාගේ පරිබ්‍රාජකකම උතනින් ඉවරයි. ඈ ඔතනින් නෙවෙයි ඔය කියන කොටත් ඉවරයි. මෙයාට දැන් වැටහිලා ඉවරනේ. ලබෙය්‍යාහං භෝතෝ ගෝතමස්ස සම්තිකේ පබ්බජ්ජං. ආන්න බුදුහාමුදුරන්ගේ ළඟ පැවිදි වෙන්න තියෙනවා නම් මට හරිය හොඳයි කියලා කියනවා. ලබෙය්‍යං උපසම්පදන්ති. ඔව් මට උපසම්පදාවත් ලැබෙනවා නම් හොඳයි කියලා කියනවා. යෝඛෝ මාගන්ධිය. ඔව්. මාගන්ධිය යම්කිසි පුජ්‍යලේ. අඤ්ඤ තිත්ථිය පුබ්බෝ. ඔව්. කලින් වෙනත් ආගමකට සම්බන්ධ වෙලා හිටියෝ. ඉමස්මින් ධම්ම විනය ඔව්. ආකංඛති පබ්බජ්ජං. ඔව්. වෙනත් ආගමක් අදහන කෙනෙක් අපේ ශාසනය ඇතුලේ පැවිද්ද එයා කැමති වෙනවනම් ආකංඛති උපසම්පදං. එයා මේ අපේ ශාසනයේ උපසම්පදා වෙන්නත් කැමති නම් සෝ චත්තාරෝ මාසේ පරිවසති. එයාට මාස 4ක් පිරිවෙස් පුරන්න ඕන. ඒ කියන්නේ අර ප්‍රොබේෂන් පීරියඩ් එකක් තියෙන්න ඕන. පරිවාස කාලයක් තියෙනවා එයාට. මාස 4ක් එයා ගැන අනිත් අය බලාගෙන ඉන්නව කොහොමද මෙයාගේ හැසිරීම පැවතීම රටාව මෙයා ශාසනයක අනුලෝමව ශාසනයට ගැළපෙන පරිද්දෙන් කටයුතු කරනවාද මේකට ගන්න සුදුසුද මහාන කරන්න සුදුසුද කියලා බලා ඉන්නවා මාස 4ක්. සාමාන්‍යයෙන් බෞද්ධ කෙනෙක් එහෙම ඉන්න ඕනේ නැහැ මාස 4ක්. නමුත් වෙලත් ආගමක කෙනෙක් මේකට ගන්නව නම් එයාගේ හැසිරීම බලන්න ඕන භික්ෂුන් වහන්සේලා ළඟ තියාගෙන මාස 4ක්. හැසිරීම පරීක්ෂණ කාලයක් තියෙනවා. හැසිරීම පැවතීම මේවා ඊට පස්සේ උපස්ථාන ආරේ කටයුතු. ඔව් අන්න හරි බලන්න ඕන. චතුන්නම් මාසානං අච්චයේන. අන්න මාස 4 ඇවෑමෙන් ආරද්ධ චිත්තා භික්ඛු. අන්න පන්සලේ භික්ෂුන් වහන්සේගේ හිත් ගන්න පුළුවන් විදිහට එයා කටයුතු කරනවා නම් පබ්බාජෙන්ති. අන්න එයා පැවිදි කරනවා. උපසම්පාදෙන්ති. උපසම්පදා කරනවා භික්ෂු භාවය. භාවය. ඔව් භික්ෂු භාවය. ඕක පේනෝ නේද භික්ෂු භාවය එන්නේ උපසම්පදාවෙන් කියලා. භික්ෂු භාවය පිණිස උපසම්පදත් කරනවා භික්ෂුණා. මාස 4කට පස්සේ. අපිච මෙත්ත. ඔව්. අපිට එහෙම වුණත් එත්ත මෙතෙන්දී. උගල වේමත්තතා විදිතාති. ඔව්. එහෙම වුණොත් ඉතින් එහෙම වුණත් ඒ පුජ්‍යලන්ට කරන විශේෂයක් තියෙනවා අපේ. ඒකෙන් පේනවා නීතිය හරම වුණාට ඒ නීතිය වෙනස් කරන අවස්ථාවක් තියෙනවා පුජ්‍යලව අනුව. පුජ්‍යලව අනුව. ක්‍රමේනම් මාස 4ක් මෙහෙම ඉන්න ඕනේ. එහෙම වුණත් ඉතින් විශේෂ අවස්ථා තියෙනවා විශේෂ පුජ්‍යලයන් කියලා බුදුහාරු කියනවා. ඒකෙන් පේනවා නීතිය එහෙම වුණාට ඒක වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා ඒ පුජ්‍යලයට අනුව. කියන බුදුහාමුදුරන්ට පේනවනේ දැන් ඔව් ඒක කරන්න ඕනේ මේ මාත්‍රතාව තියෙන්න ඕනේ බුදුහාමුදුරන්ට මේ අනික් කට්ටියට තිබිලා හරියන්නේ නැහැ ඒක. බුදුහාමුදුරන්ට කොහොමද බුදුහාමුදුරෝ පනවපු නීති උල්ලංඝනය කරන්න පුළුවන් ඒක පයින්න පුළුවන් බුදුහාමුදුරන්ට විතරයි. අනිත් අයට ඒක කරන්න බෑ. මොන පුද්ගල වේමත්තතා තිබුණත් අද කාලේ ඒක අද කාලේ අයද මොකද කරන්න බෑ. ඒක බුදුහාමුදුරන්ට අනුව බුදුහාමුදුරෝ දකිනවා මෙයාට දැන් මේ නිවන ළඟයි කියනවා. අන්න හරි. ඔව් ඒකයි ළඟයි. ඉතින් කොච්චර කාලෙ හිටියත් නැතත් යද අන්න හරි ඒකයි ඊළඟට සචේ භන්තේ අඤ්ඤ තිත්ථියේ පුබ්බා ඉමස්මින් ධම්ම විනය ආකංඛන්තා පබ්බජ්ජං ආකංඛන්තා උපසම්පදං. ඔව් පින්වත් ගෞතමයන් වහන්සේ වෙනත් ආගමක කවුරු හරි කට්ටියක් මේ ආගමේ පැවිද්ද කැමති වෙනවා නම් උපසම්පදාව කැමති වෙනවා නම් චත්තාරෝ මාසේ පරිවසಂತಿ. ඔව් ඒගොල්ලෝ මාස 4ක් පිරිවෙස් ඉන්න ඕනයි කියලා තමයි නීතිය. චතුන්නම් මාසානං අච්චයේන. ඒ මාස 4 ඇවෑමෙන් ආරද්ධ චිත්තා භික්ඛු. ඔය පන්සලේ ඉන්න භික්ෂුන් වහන්සේලාගේ හිත් ගන්න පුළුවන් විදිහට යා ක්‍රියාකාරීව කටයුතු කරගෙන ගියොත් පබ්බාජෙන්ති. ඒ භික්ෂුන් වහන්සේලා ඒගොල්ලෝ පැවිදි කරනවා. උපසම්පාදෙන්ති. ඒ උපසම්පාදක් කරනවා. භික්ෂු භාවය පිණිස උපසම්පදක් කරනවා. ඒක තමයි සාමාන්‍ය தත්ත්වය. අහං චත්තාරේ වස්සානේ පරිවසිස්සාමි. බුදුහාමුදුරනේ මම අවුරුදු 4ක් මාස 4ට මං කැමති අවුරුදු 4ක් ඉන්න. අවුරුදු 4කින් පස්සේ මම වහන කරන්නකො. මෙයාට තියෙන උනන්දුව කොච්චරද? දැන් පැහැදිලි වුණා. කියනවා මේ අපේ නීතිය හැටියට මාස 4ක් ඉන්න ඕන. බුදුහාමුදුරනේ මාස 4ක් නෙවෙයි අවුරුදු 4ක් හරි මං ඉන්නම්. පරිවසි. මාව මහාන කරන්න. පරිවාස කාලේ අවුරුදු 4කට. ඒ කියන්නේ මෙයාට මොන තරම් උනන්දුවක් ඕනකමක් බුදුහාමුදුර කෙරෙහි මේ පැහැදීමක්
මේ ශාසනය කෙරෙහි ඇල්මක්. මේ මනුස්සයා කොච්චර බුද්ධිමත් මනුස්සයෙක්ද මේ. ආරෝග්‍ය පරමාලාභ නිබ්බරම් ප්‍රමංසුකම්. ඔව්. ඒ දෙක දැනගන්න. ආන්න හරි. පුදුමයි. අවුරුදු 4ක් ඉන්නම් කියලා කියනවා. ඊළඟට චතුන්නම් මං වස්සානං අච්චයේන ඔව් අවුරුදු 4කට පස්සේ ආරද්ධ චිත්තා බික්ඛු පබ්බාජෙන්තු. ඔව් ඒ සා මා දිහා බලාගෙන ඉඳලා අවුරුදු 4ක් පරීක්ෂා කරලා අන්න අවුරුදු 4කට පස්සේ මට දෙන්නකො පැවිද්ද. උපසම්පාදෙන්තු ඔව්. බික්ඛු භාවායා ආන භික්ෂු භාවයේ පිණිස උපසම්පදාවත් මට දෙන්න. මට ඕන කොහොම හරි මෙතන මහාන උපසම්පදාව ලබා ගන්න. හරි. අලත්තකෝ මාගන්ධයෝ පරිබ්බාජකෝ භගවතෝ සන්තිකේ පබ්බජ්ජං. අර එක කාලයක් අන්න එවලම භාග්‍යවතුන් වහන්සේ එවලම දුන්න පැවිද්ද. අලත්ත ලැබුවා. අලත්ත උපසම්පද එවලම උපසම්පදාවත් හම්බුණා මෙයාට. අචීරු සම්පන්නෝ. අචිරූප සම්පන්නෝ. ඒ කියන්නේ උපසම්පදාවෙන් වැඩි වෙලාවක් යන්න කලින්. අචීරූප සම්පන්නෝ කෝපනා යස්මා මාගන්ධියෝ. ඔව් උපසම්පදා වෙලා වැඩි වෙලාවක් යන්න කලින්. එහෙම නැත්නම් වැඩි දවසක් යන්න කලින් වැඩි කාලයක් යන මේ කලින් මාගන්ධි හාමුදුරුවෝ දැන් මාගන්ධි හාමුදුරුවනේ. ඔව්. මාගන්ධියෝ ඔව්. ඒකෝ වූපකට්ඨෝ ඒකෝ තනියම රූපකට්ටෝ හුදකලාව ඉඳගෙන. අපමත්තෝ ආතාපි පහිතත්තෝ ඔව් ආත්මවත්ෝ අප්‍රමාදීව ආතාපි කෙලස් තමන වීරෙන් යුක්තව පහිතත්වෝ කියලා කියන්නේ ජීවිත ආසාව ඇත්තරලා දාලා. න චිරස්සේව වැඩි කලක් යන මත්තෙන් යස්සත්ථායේ කුලපුත්තා සම්මදේව අගාරස්ම අනගාරයම් පබ්බජන්ති. ඔව් යම් මේ නිවනක් වෙනුවෙන් නිවන් දකින්න හිතාගෙන මේ කුල පුත්‍රයෝ ඇවිල්ලා යමක් සඳහා මේ මහාන වෙනවා නම් මේ ශාසනය තදනුත්තරං අන්නේ අනුත්තර වූ බ්‍රහ්මචර්ය පරියෝසානං දිත්තේව ධම්මේ. ආන්නේ ඒ බඹසර කෙලවර පරිවසාන කිව්වේ බඹසර කෙලවර දිත්තේ ධම්මේ මේ භවෙදිම සයං අභිඤ්ඤා සයන් සච්චිකත්ව අභිඤ්ඤා තමාම අවබෝධ කොටගෙන උපසම්පජ්ජය තව විහාස කැලලක් කිව්වා සයන් අභිඤ්ඤා සච්චිකත්ව ප්‍රත්‍යක්ෂ කොටගෙන උපසම්පජ්ජය විහාස උපසම්පජ්ජ ඊට පැමිණ විහාසෙ වාසය කළේ. අන්න රහත් බවට පත් වුණා. ඔව්. කීනා ජාති ආන ජාතියශය කළා. උසිතම් බ්‍රහ්මචර්ය භ්‍රමචර්ය වැස නිමවන ලද බඹසර ඇති පුජ්‍යලේ බවට පත් වුණා. කතං කරණීයං නිවන සඳහා කරන්න තියෙනවා නම් යම්ම රාජකාරිය යම්ම දෙයක් යම්ම කටයුත්තක් ඒ සියල්ල කරලා අවසන් කළා. නාපරං ඉත්තත්ථා ඔව් යාති න අපරං ඉත්තත්තාය මේ රහත් බව පිණිස න අපරං තවත් මොකක් හරි කරන්න ඕනේ කියලා ඉතුරු වෙලා නැහැ මොකක්වත්. සියල්ල ඒ සඳහා අවශ්‍ය දේවල් කරලා ඉවරයි. අභ්භඤ්ඤාසි ආනේ හොඳට ඒක තේරුම් ගත්තා. අඤ්ඤතරෝච කෝපනා යස්මා මාගන්ධියෝ අරහතං අහෝසීති. ඕන්න ලෝකෙ හිටේ රහතන් වහන්සේලා අතරට තවත් එක්කෙනෙක්පත් වුණා. එක්තරා මාගන්ධිය රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. රහතුන් අතර එක්තරා රහත් කෙනෙක් බවට පත් වුණා. මාගන්ධිය සුත්තම් මාගන්ධිය සූත්‍රය නිමාවට පත් වුණා. හැම දෙනාටම තෙරුවන් සරණයි.